ව්‍යාපාරය අසාර්ථකයි. සල්ලි නැති වෙනවා. ණය බර වෙනවා. හිතේ තියෙන මේ වගේ අඳුරු පින්තූරයක් ඔබ බලනවා බැංකු ගිණුම දිහාට හැරිලා. හිතට එන්නේ මහා බයක්. ඔබ හිතනවා අනාගතය ගැන. පේන්නේ අඳුර විතරයි. ඔබ හිතනවා මං අසාර්ථක වුණා කියලා. හැබැයි නෑ. ඔබ අසාර්ථක නෑ. ඔබ ව්‍යාපාරය අසාර්ථක වුණා. ඔබේ සැලසුම අසාර්ථක වුණා. හැබැයි ඔබ තවම අසාර්ථක නැහැ. ඔබ තවම ජීවත් වෙනවා. තවත් හිතන්න පුළුවන්. නව සැලසුම් හදන්න පුළුවන්. ඉතින් ඊළඟ කොටසින් හමු වෙමු. Thanks for watching the video. Like, comment, share, and subscribe.